brief පුවත් ප්‍රකාශය සමගින් මම අමායා තාරුකි. ලියෝ ක්ලබ් ඔෆ් සිනෙක් කැම්පස් සහ සිනෙක් ස්ටුඩන්ට්ස් මෙඩිකල් යුනිට් එක්ව සංවිධානය කරන හුස්ම බිඳක් වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2025 පෙබරවාරි 20 වන දින සිනෙක් කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වුණා. ප්‍රවීණ ගීපද රචක සහ ප්‍රවීණ නිවේදක මනෝරංග විජේසේකර මහතා ඇතුළු ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ වැඩසටහන ඒ අයුරින් දියත් වුණේ. ඉතින් පිළිකා රෝගය සම්බන්ධව සහ පිළිකා රෝගයට ගොදුරු අය ඒ රෝගය පාලනය කරගන්නේ කෙසේද වැනි වටිනා කරුණු කාරණා රාශියක් මේ වැඩසටහන ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ලබා දීමට හැකියාව ලැබුණා. එදින මනෝරංග විජේසේකර මහතා අප සමග මෙලෙස අදහස් දැක්වුවා. අද කාලේ මම සහභාගී වෙන වැඩසටහන අතර මම විවිධ වැඩසටහන් වල නිවේදකයෙක් හැටියට සහභාගී වෙනවා. නමුත් මම සහභාගී වෙන්නේ තාමත්ම වැදගත් වැඩසටහන මේක තමයි. මොකද හේතුව තමයි මේකේ එන පණිවිඩයක් කරහා බොහෝ විට සමාජයේ තව කෙනෙක්ව තේරගන්න තව කෙනෙකුගේ ජීවිතයක් එක හුස්මක් අපිටු කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කතා කරන කැමති අකමැති මාතෘකාවක්. තිබුණත් හැංගෙන මාතෘකාවක්. මම තමයි මේක අපිට ගෙඩි ගෙඩි පුළුවන් වෙනවා. ඒක ලක්ලාගේ කරන්නේ. බොහොම ස්තුතියි අපිට ආරාධනා කරා.